පෘථිවිය මත තවමත් ඉතිරි වී තිබෙන මිනිස් පහසින් නොකිලිටි වූ අවසාන පාරාදීසය කොහෙද කියලා කෙනෙක් ඇහුවොත් දියුණු ලෝකයෙන් බොහෝ ඈතට වෙන්න පිහිටි මේ අපූර්ව දූපත් සමූහය අපිට පෙන්වන්න පුළුවන්. දෑත් අදහාගත නොහැකි තරම් විශ්මිත නිල් පැහැති සාගර ජලයනොත් හුණුගල් කුට්ටුවලුනොත් වටවුණු මේ තැන නමින් රාජා අම්පාට්. ඉන්දුනීසියාවේ නිරිතුලික පැපුවා වෙරළ තීරයට ඔබ්බෙන් පිහිටි රාජා අම්පාට් කියන්නේ කුඩා දූපත් 1500කට වඩා වැඩි ප්‍රමාණයකින් හැදුණු දූපත් සමූහයක්. රාජා අම්පාට් කියන දේශීය වචනයේ තේරුම තමයි රජවරු 4 දෙනා යන්න. මෙහිදී ප්‍රධානතම දූපත් 4 වෙන වයිගියෝ, මිසූල්, සලවතී සහ බටන්ටා යන දූපත් 4 මුල් කරගෙන තමයි මේ අපූර්ව නම ලැබිලා තියෙන්නේ. නමුත් මේ දූපත්වල සුන්දරත්වය ගොඩබිමට විතරක් සීමා වෙන්නේ නැහැ. ලෝක ප්‍රකට කොරල් ත්‍රිකෝණයේ හදවත බඳු මේ කලාපය මුළු පෘථිවියේම තිබෙන සාගර ජෛව විවිධත්වයේ ප්‍රධානතම කේන්ද්‍රස්ථානයක්. මුළු ලෝකයේම තියෙන කොරල් විශේෂ වලින් 75%ක්ම දකින්නට ලැබෙන්නේ මේ එකම සාගර කලාපයකින් විතරක් කිව්වොත් ඔබ විශ්වාස කරනවද? මේ දූපත් සමූහය ඇතුලේ සංචාරකයෙක් අනිවාර්යයෙන්ම යා යුතු විශේෂ තැන් කිහිපයක් තියෙනවා. වයිගියෝ මේක තමයි මේ තියෙන ලොකුම දූපත සහ ප්‍රධාන දොරටුව. ඝන කැලෑවලින් පිරුණු මේ දූපතේ සංචාරය කරන කෙනෙකුට ලෝකයේ වෙන කොහෙවත් නැති රතු පාරාදීස පක්ෂීන් දැක ගන්න පුළුවන්. ඊළඟ තැන තමයි පියනෙමෝ. ඔබ අන්තර්ජාලයේ දකින රාජා අම්පාට් වල සුප්‍රසිද්ධම පින්තූරය අයිති වෙන්නේ මෙන්න මේ තැනට. නිල් පැහැති මුහුද මැද තියෙන හතු හැඩති හුණුගල් දූපත් දර්ශනය වෙන්නේ මෙන්න මේ තැනදී. ඊගාව තැන තමයි මිසූල්. දකුණු කෙළවරේ පිහිටි මේ දූපතේ තියෙන්නේ අඩි 100 ගණනක් උස්සුණු පර්වතය සහ වසර දහස් ගණනක් පැරණි ආදිවාසීන්ගේ ශිලා චිත්‍ර. 4 වෙනි ස්ථානය තමයි කී සහ අල්බොරෙක්. කී දූපත ලෝක මට්ටමේ කිමිදුම් මධ්‍යස්ථානයක් වෙන අතර අල්බොරෙක් කියන්නේ එන්නම දියුණු වෙන දේශීය සංස්කෘතිය අත්විඳින්න පුළුවන් සාම්ප්‍රදායික සංචාරක ගම්මානයක්. ලෝකයේ ඉන්න ඕනෑම කිමිදුම්කරුවෙකුගේ සිහිනයක් තමයි ජීවිතයේ එක වතාවක් හරි රාජා අම්පාට් මුහුද යටට යන එක. ගැඹුරු මුහුදේ ඉඳන් එන සාගර ප්‍රවාහයන් නිසා මේ නොගැඹුරු කොරල් පරවලට අතිවිශාල පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් ලැබෙනවා. ඒ නිසාම මෙහි මත්ස්‍ය විශේෂ 1600කට වඩා ජීවත් වෙනවා. දැවැන්ත මැන්ටා කිරණ, මෝරුන්, මුහුදු කැස්බෑවුන් වගේම ඉතාමත් දුර්ලභ ගණයේ දුගොන් කියන මුහුදු සත්වයාත් මෙහිදී බලා ගන්න පුළුවන්. මෙහි තියෙන ක්‍රේප් කී කියන කිමිදුම් ස්ථානය ලෝක වාර්තාවක් තබා තිබෙන්නේ එකම කිමිදීමකදී ලෝකයේ වැඩිම මාළු වර්ග සංඛ්‍යාවක් දැකගත හැකි ස්ථානය ලෙසයි. ඔබ මෙතනට යන්න හීන දකිනවා නම් යන්න හොඳම කාලය වෙන්නේ ඔක්තෝබර් ඉඳන් අප්‍රේල් වෙනකම් කාලයයි. ඒ කාලයට මුහුද ඉතාමත් නිසලයි, වතුර පිරිසිදුයි. හැබැයි ජූනි මැද ඉඳන් සැප්තැම්බර් මැද වෙනකම් කාලය අධික සුළං සහ රළු මුහුදක් පවතින නිසා සංචාරයට ඒ තරම් සුදුසු වෙන්නේ නැහැ. කොහොම වුණත් මේ ප්‍රදේශයේ මුහුද වතුර හැමදාම සෙල්සියස් අංශක 28ත් 30ත් අතර සුව පහසු උණුසුමක තමයි පවතින්නේ. අපි ඊගාවට බලමු මේ පාරාදීසයට ළඟා වෙන්නේ කොහොමද කියලා. මේ අපූර්ව දූපත් සමූහයට ළඟා වෙන එක ටිකක් විතර දිගු ගමනක්. මුලින්ම ඔබ ඉන්දුනීසියාවේ ජකාර්තා හෝ බාලි වැනි ප්‍රධාන නගරයක ඉඳන් බටහිර පැපුවාහි සොරොන් ගුවන් තොටුපළට පැමිණිය යුතුයි. එතැන් ඉඳන් වරායට ගොස් පැය 2ක පාරු ගමනකින් පස්සේ ඔබට වයිගාස් අගනුවරට යන්න පුළුවන්. අවසානයේදී ඔබ වෙන්කරගත් නිවාඩු නිකේතනයෙන් එවන ස්පීඩ් බෝට්ටුවකින් ඔබ යා යුතු අවසාන සිහිනයක් බඳු දූපතට ඔබව රැගෙන යනු ලබනවා. තාක්ෂණයෙන් සහ කාර්යබහුලත්වයෙන් පිරුණු මේ ලෝකයේ සොබාදහම තවමත් උපරිම අලංකාරය රැගෙන ඉන්න රාජා අම්පාට් කියන්නේ සැබවින්ම පෘථිවියේ තියෙන ජීවමාන ආශ්චර්යයක්. මේ වගේ තවත් ලස්සන සහ සුන්දර තැන් ගැන දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝවට like එකක් දාලා යාළුවන්ට බලන්න share කරන්න. නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.